Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම මේ ඇවිල්ලා ඉන්නේ විශේෂ වැඩකට. අපි මේ මොකද්ද කරන්න යන්නේ කියලා vlog එකේ ඉස්සරහදී කියන්නම්. මම දැන් ඉන්නේ මේ B&B එකක. ඉතින් මේ vlog එක මේ B&B එකේ tour එකකින්ම පටන් ගමු. ඔන්න ඉතින් මේකට ඇතුල් වෙද්දිම හම්බෙනවා මෙන්න මේ කාමරේ. මේ විදිහට තමයි එක තිබ්බේ. ඇඳවල් දෙකයි, ඔන්න ඔහොම bathroom එකයි. මෙන්න මේ උඩ කෑල්ලකුත් තිබ්බා. ඒක නම් මොනවාටද කියලා අපි දන්නේ නැහැ. ඉන්නෝම ඉස්සරහට යද්දී තියෙනවා bathroom එක. මං අද මේකට ආවේ මගේ තව යාළුවෝ 3 දෙනෙකුත් එක්ක යාළුවෙක්ගේ පොඩි වැඩක් කරන්න තමයි මේකට අපි ආවේ. මෙන්න මේ විදිහට තමයි bathroom එක තිබුණේ. මේක bathroom එකක් විතරයි. තව bathrooms දෙකක් හරි තුනක් හරි තිබුණා. ඉතින් යන් දැන් ඉතුරු ටික බලන්න. ඒ කාමරෙන් එළියට එද්දී අපි ආපහු ඇතුල් වෙච්ච දොර තියෙනවා. ඉතින් ඔහම ආපහු අනිත් පැත්තට යද්දී මෙන්න මේ විදිහට තමයි ඒ කොටස තියෙන්නේ. මෙතන කබඩ්ස් වගේක් තිබුණා. ඊට පස්සේ මෙතන මේසේ ලොකු ටීවී එකකුයි කිචන් එකයි. කිචන් එකට එහා පැත්තේ තව bathroom එකකුත් තියෙනවා. මේ තියෙන්නේ අනිත් bathroom එක. මේක ලොකු B&B එකක්. ඒ විදියට එතනින් ගියාට පස්සේ මෙන්න මෙතන තව කාමරයක් තිබ්බා. ඒකත් ලොකුයි කාමරෙත්. ඒකෙත් ඇඳවල් 3ක් තිබුණා. ඔන්න ඔය විදියට B&B එකේ පොඩි ටුවර් එකකුත් කරලා දැන් යන් අපි අද මෙතනට ආවේ මොකටද කියලා බලන්න. අද මෙතනට අපි ආවේ අපේ දිනීතිගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න. මේ වෙනකොට අපි බර්ත්ඩේ ඩෙකොරේෂන්ස් ටික කරලා ඉවරයි. මේ විදියට තමයි කරේ. අර ඉන්නේ මේ ඉන්නේ මේ ඉන්නේ අපේ බර්ත්ඩේ ගර්ල්. බර්ත්ඩේ ගර්ල් ලෑස්ති වෙනකම් අපි ඩෙකොරේෂන්ස් ටිකේ පොඩි වෙනස්කම් ටිකක් කරා. ඉතින් මේ දැන් ඒ ටික කරන ගමන් තමයි ඉන්නේ. මෙන්න මෙයා තමයි අද යාළුවාගේ ෆොටෝස් ගහන්නේ. මම මේ වීඩියෝ කරන එක දැකලා එයාට ලැජ්ජ හිතලා එයා පොඩ්ඩක් අයින් වුණා. ඉතින් මේ විදිහට තමයි දැනට අපි ඩෙකොරේෂන් එක කරලා තියෙන්නේ. තව ෆොටෝස් ටික ගහලා ඉවරනාට පස්සේ තව ටිකක් තියෙනවා. ඒ ටිකක් දාලා තමයි ඩෙකොරේෂන් එක කම්ප්ලීට් කරන්නේ. අපි දැන් යමු බර්ත්ඩේ ගර්ල්ව බලන්න. දැන් නම් මෙයා මේකප් එක කරන ගමන් තමයි ඉන්නේ. මේක ඇවිල්ලා ලෝ බජට් ෆොටෝ ෂූට් එකක්. අපි 4 දෙනා එකතු වෙලා තමයි මේ ෆොටෝ ෂූට් එක කරේ. මේ ඉන්නේ ඉතින් හිච්චි ෆොටෝග්‍රැෆර් අපේ. දැන් මේ බර්ත්ඩේ ගර්ල්ගේ මේකප් එක කරන ගමන් තමයි ඉන්නේ. ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගන්න ඕන. ටොයිලට් පේපර් ඉවරෙච්ච ගමන් ෆොටෝ ෂූට් එකට බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඒකත් අරන් ඇවිල්ලා. මේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට. මම ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් මෙයාගේ ඩෙබියුට් එක තමයි මේ තියෙන්නේ. මේ ෆස්ට් ෆොටෝ ෂූට් එක. ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට ඩෙබියුට් කරනවා අමීෂා ගර්ල්. බර්ත්ඩේ ගර්ල් රෙඩි වෙනකන් අපි ආපහු ආචුට්ටක් මෙන්න මේ B&B එක වටේ පොඩි රවුමක් යන්න. බර්ත්ඩේ ගර්ල්ට පොඩ්ඩක් තනියම රෙඩි වෙන්න අමාරුයි. ඒ නිසා දැන් අපි මේ අය කොණ්ඩේ හදලා මේකප් එක කරලා පොඩි හෙල්ප් එකක් දෙන්න තමයි ආවේ මෙතනට. මොන්ට ගද්දි කියලා බලන්න ඒකට කොණ්ඩේ දාලා ඉන්න බෑ. කැතයි නම් කියන්නේ. ඔය ටික මේ පොඩ කෙලි ගන්න. තවලා රෝල් කරන්න එපා නේ පුතා.
ඔන්න ඉතින් දැන් බලන්නකො හැමදේම ප්ලෑන් කරපු එක්කෙනා බොරුවට සර්ප්‍රයිස් වෙන විදිය. ඔන්න ඉතින් දැන් අපේ හිච් ෆොටෝග්‍රැෆර් ෆොටෝ ෂූට් එක පටන් ගන්න තමයි යන්නේ. දැන් ඉතින් මේ වීඩියෝස් ගන්න කේක් එකට ඉටිපන්දම් ගහන ගමන් තමයි ඉන්නේ. මේක මාර ලස්සනයි සෙටප් එක හදලා ඉවරනාට පස්සේ. මේ තියෙන ඉතින් අපි කරපු ඩෙකරේෂන් එක ඔයාලා කියන්නකෝ මේක ලස්සනයිද කියලා. වීඩියෝ එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ගැන වැඩි හිතන්න එපා. $2,000 years later. අපේ හිච්චි ෆොටෝග්‍රැෆර්ට ඕන විදිහට තමයි ඉතින් මේ ෆොටෝ ෂූට් එක උනේ. ඇත්තටම මාර ලස්සනට ඒක කරලා දුන්නා මිෂ. අත ගන්න දැන් නැමෙන්න මෙන්න මේ වගේ යාළුවෝ ඉන්න හින්දා මෙයාට ඇත්තටම හොඳයි. අර පේනවනේ එක්කෙනෙක් ලයිට් කනුවක් වෙලා ඉන්න විදිය. $2,000 years later. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? මට ගොඩාක් සතුටුයි. අනිම්ෂටත්, තානියටත්, අනිෂටත් ගොඩාක් ස්තුතියි. අපි දැන් අස් කරන්න යන්නේ. බ්ලොගර් මේ දිනක්ෂි ශේෂාද්‍රි වගේ. හායි. පැයක විතර ෆොටෝ ෂූට් එකෙන් පස්සේ දැන් ඉතින් මේ බර්ත්ඩේ කේක් එක කන ගමන් තමයි ඉන්නේ. 4 දෙනා මුළු බර්ත්ඩේ කේක් එකම කාලේ ඉවර කරා. හරිම සතුටුයි. දැන් ඉතින් මේ එතන වැඩ ඉවර වෙලා අපි ආපහු ගෙදර යන්න තමයි යන්නේ. ඒ යන අතරතුර අපිට දිනිති ගානේ පොඩි ට්‍රීට් එකක් දුන්නා. ඉතින් දැන් යන්කෝ අපි කොහෙද යන්නේ කියලා බලන්න. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ බබල් ටී ගන්න. මේ රස්නෙටත් එක්ක කූල් මොනා හරි බිව්වහම තමා හොඳ කියලා හිතිච්ච නිසා අපි ආව බබල් ටී ගන්න. මේ ට්‍රීට් එක දිනිති ගානේ. thank you දිනිති. අපි 4 දෙනා අද දවස් ඉවර කරේ මේ විදිහට බබල් ටී අරන්. ඒක බිබි කතා කර ඉඳලා පස්සේ අපි ගෙදර ආවා. මේක ඇත්තටම උදේ ප්ලෑන් කරලා ගියපු ගමනක්. ඉතින් දිනිති ඔයාට හැපි බර්ත්ඩේ. අද මේ ව්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් අලුත් ව්ලොග් එකකින් හම්බෙනකන් ගිහිල්ලා එන්නම්. බයි.